එක් දවසක් ඉර මැදහත් වෙලා දිලිස්සන ලස්සන උදේක ලොකු කොළ ගහක් යට පුංචි ගෙයක් තිබුණා. ඒ ගේ ඇතුලේ හිටියේ අම්මා බලලා ආතරයි එයාගේ පුංචි බබා බලලා පුච්චි. ආතර අම්මා බලලා සුදු කළු පාට ලස්සන බලලියක්. එයාගේ ඇස් දෙක හරියට සඳ මල් වගේ දිලිසුණා. පුච්චි නම් පුංචි මෘදු කුඩු කුඩු පාද තියෙන බබා බලලා. එයා හැම වෙලාවෙම මියව් මියව් කියලා අම්මා පස්සෙන් යනවා. උදේටම ආතරාම්ම නැගිටලා පුච්චිට හරි ආදරෙන් කියනවා. පුච්චි මගේ පුංචි පැටියා නැගිටින්නකෝ. අද ලස්සන දවසක්. පුච්චි ඇස් දෙක අඩක් අරගෙන අම්මා දිහා බලලා hina වගේ මූණක් කරලා මියව් කියලා අම්මගේ පාද අසලට ගියා. ආතරාම්මා පුච්චිව හරි සුරතලෙන් ලෙවලා එයාගේ හිස අත්තික්කා වගේ මෘදු කරලා අපි අද කෑම කන්න යමු. එතන පස්සේ ඇවිදින්නත් යමු කියලා කිව්වා. පුච්චිට එහෙම අහපු ගමන් සතුටින් පනින්න හිතුණා. එයාගේ පුංචි වල්ලික හෙලලා මියව් මියව් කියලා සතුට පෙන්වලා දෙන්න එකටම කෑම තේන බඳුන ළඟට ගියා. ආතරාම්මා මුලින්ම පුච්චිට කෑම දෙන්න හොඳට බලාගෙන හිටියා. මුලින්ම මගේ පුච්චි කන්න ඕනේ කියලා එයා හිතුවා. පුච්චි හරි සද්ද නැටිව කෑම කෑවා. කෑම කන ගමන් අම්මා දිහා බලලා මියව් කියලා ආදරෙන් හඬ නගනවා. ආතරාම්මගේ හිත එතකොට හරි සතුටුයි. කෑම කාලා ඉවර වෙලා දෙන්න එළියට ඇවිදින්න ගියා. මල් වැටෙන පාරකින් කොළ ගස් අතරින් හරි හිමීට ඇවිදගෙන ගියා. පුච්චිට හැම දෙයක්ම අලුත්. පත්තරයක් වැටෙන එක, පක්ෂියෙක් පියාඹන එක, පඹේ කුලඟට ගැස්සෙන එක හැමදේම පුදුමයි. අම්මේ ඒ මොකද්ද? කියන වගේ පුච්චි ඇස් දෙක ලොකු කරලා බලනවා. ආතරාම්මා පුච්චිට හැමදේම පෙන්නලා කියලා දෙනවා. ඒක පක්ෂියෙක්. ඒක අපිට යාළුවෙක්. එයාව බය කරන්න එපා. කියලා පුච්චි හිස හෙලලා මියව් කියලා අම්මගේ කතාව අහනවා. ඊළඟට දෙන්න ලස්සන මල් ගහක් චටට ගියා. එතන පුච්චිට සෙල්ලම් කරන්න හිතුණා. එයා කොළයක් පස්සෙන් දුවලා කුඩා පැණි ගස් වටේ පනින්න පටන් ගත්තා. ආතරාම්මා ඒක බලලා hina වුණා. අයියෝ මගේ පුංචි පෙටියා හරි සෙල්ලම්කාරයෙක් නේද? පුච්චි සෙල්ලම් කර අම්මා ළඟට ඇවිත් එයාගේ අත් දෙක අල්ලගෙන වගේ ඉඳලා නිදා ගන්න හිතුවා. සෙල්ලම් කරලා මහන්සි. ආතරාම්මා පුච්චිව Tamanගේ ලොම් අතරට ගත්තේ හරි ආදරෙන්. ඔයාට මං ඉන්නවා පුච්චි, බය වෙන්න එපා කියලා සෙමින් හඩින් කිව්වා. හවස් වෙද්දි ඉල ලාරන් පාටට හැරුණා. අහසේ කුරුල්ලෝ ගෙදර යනවා. දෙන්නත් Tamanගේ පුංචි ගේට ආපහු ගියා. පුච්චි අම්මා ළඟටම ගිහින් එයාගේ උණුසුමේ නිදාගත්තේ හරි සුවයෙන්. අම්මේ කියන වගේ පුංචි හඬක් දාලා. ආතරාම්මා පුච්චි දිහා බලලා හිතුවා මගේ ජීවිතේ ලොකුම සතුට මේ පුංචි පැටියා. එදා රෑ සඳ එළියේ ගෙට ඇතුළු වෙද්දි අම්මා බලලත් බබා බලලත් සුවයින් ආදරෙන් සුරක්ෂිතව නිදාගත්තේ එහෙමයි. ආදරේ තියෙන තැන හැමදේම ලස්සනයි.